කොහමද ඉතින් මම මේ කල්පනා කරන්නේ අපේ JVP එකේ මහත්තුරු മന്ത്രിවරු දැනමද බොරු කියන්නේ කියලා. නැත්තම් ඇයි 2004 සුනාමියකට මහින්ද මහත්තයා වල්ලගන්නේ? මේ කතාව බලන්නකෝ. මීට කලින් ආපදාවලදී මෙහෙම කියලා නැහැ නේ යෝජ්‍ය කතානායකතුමා. 2004 සුනාමිය ආවා කියලා අපි මහින්ද රාජපක්ෂට චෝදනා වෙල්ල කරේ නැහැ නේද? මේ 2004 සුනාමියක් මොහොතේ ලංකාවේ ජනාධිපති වෙලා හිටියද මහින්ද මහත්තයා? නැත්තම් වෙනත් යම්කිසි රටක මහින්ද මහත්තයා ජනාධිපති වෙලා හිටියද? මං අහන්නේ එච්චරයි. ආණ්ඩුවට මොකක් හරි ජනතාව මතින් අප්‍රසාදයක් එනවා කියලා දැනෙච්ච ගමන් ඇයි ඔයගොල්ලෝ මේ විපක්ෂයේ മന്ത്രിවරු අල්ලගන්නේ? නැත්තම් ඇයි අපේ හිටපු ජනාධිපතිවරුන් අල්ලගන්නේ? මහින්ද මහත්තයා කොහෙද 2004 මේ ජනාධිපති වෙලා හිටියේ? ඔබතුමාලාගේ දේශපාලනික දැනුමද ඕක මං අහන්නේ. එහෙම මේ 2004 කියන්නේ මහාතක් නෙමෙයිනේ. හරිද? 2004 ජනාධිපතිව මතක නැහැ කියන්නේ. ඔබතුමාට මං ඕනනම් කියන්නේ මහින්ද මහත්තයා නම් හිටියේ 2005 ඉඳන් බලේ ජනාධිපති වෙලා. හැබැයි මන් දැනුවත්ව මහින්ද මහත්තයා 2004 ජනාධිපති වෙලා හිටියෙත් නෑ. ඒ වගේම වෙනත් රටකත් එතුමා ජනාධිපති වෙලා හිටියෙත් නෑ. එතුමා දේශපාලනය කරේ ලංකාවේ 2005 ජනාධිපති වෙලා බලේ හිටියා. හරිද? මන් දන්නේ ඔබතුමා ඒ කාලේ කොයි ලෝකෙද හිටියේ කියන්නේ. ඔබතුමා මුලින්ම හරිද දේශපාලනික දැනුම වර්ධනය කරගෙන දේශපාලනයට ආව නම් හොඳයි. ඔබතුමා මං හිතන්නේ මට වැඩිය ගොඩක් වයසින් වැඩි පුද්ගලෙක්, മന്ത്രിවරයෙක්, මහත්මයෙක්. ඉතින් මං ඉල්ලන්නේ මේ ආකාරයෙන් බොරු ජනගත කරන්න එපා, සමාජගත කරන්න එපා. වර්තමාන ආණ්ඩුවට මොකක් හරි ජනතාව මතින් අප්‍රසාදයක් එනවා නම් මහින්ද, රනිල්, හරිද? නාමල් ඔන්න ඔය කට්ටිය වල්ලගෙන මොකක් හරි ජිල් මාට්ටයක් ගහලා අප්‍රසාදේ නැති කරගන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. ප්‍රශ්නයක් ආවම ඒක ඇවිල්ලා ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් ආවම ඕගොල්ලෝ ප්‍රශ්නෙන් පැනලා යන්න කරන දෙයක්. හරිද? පිළිතුරු දීමයි, උත්තර දීමයි වැදගත්. හරිද? ඒකට මේ මහින්ද මහත්තයාව රනිල් වල්ලගෙන වැඩක් නැහැ. අනිත් එක මහින්ද මහත්තයා කොහෙද 2004 හිටියේ ජනාධිපති වෙලා. ඔබතුමාලා දැන බොරු කියන්න එපා. මං කරුණා කරලා ඉල්ලන්නේ මං එදත් කියන්නේ අදත් කියන්නේ ඇයි මේ JVP එකේ මහත්තුරු බොරු කියන්නේ? ඔය බොරුව නවත්තන්න මහත්තයෝ දැන්. හරිද? අනේ මං කාරුණිකව ඉල්ලන්නේ මේ මොහොතේ ජනතාවට විපත් ප්‍රමාණයක්ම සිදු වෙලා තියෙනවා විශාල වශයෙන්. ඔයා තව බොරු කියනවා. අවසාන වශයෙන් මම මේ වීඩියෝ කිවර කරන්න කලින් කියනවා JVP එකේ අයට බොරුව වෛරය ක්‍රෝධය මේ දේශපාලනේ වපුරන්න එපා. දැන් වැපුරුව ඇති දෙයියනේ. හරිද? මං එදත් අදත් කියනවා ඔබ තමුන්වහන්සේලාට මේ දේශපාලනේ තුල වෛරය වපුරන්න එපා. අනේ කාරුණිකව කරන ඉල්ලීමක්. හරිද? මේ දේශපාලනේ අපි මානුෂිකවාදීව කරමු. හරිද? ඇයි මේ වෛරය ක්‍රෝධය බොරුව වපුරන්නේ? අනේ මේ දේ දැන්වත් නවත්තන්න. මම මේ සියලු දේ කියන ගමන් අවසන් කරන්නම් ජනතාවට සවන් දෙන්න කියන ඉල්ලීම මම කරනවා. බොහොම ස්තුතියි බුදු සරණයි.